ප්‍රමිතිකරණය, ගුණාත්මක භාවය, විනිවිද භාවය සහ නිර්මාණශීලීත්වය යන ස්ථිරසාර පදනමින් ලංකාවේ රූපවාහිනී ඉතිහාසය තුළ බිහිවුණු දැවැන්තම සම්මාන සන්නාමයයි සුමති සම්මාන සන්නාමය කියලා කියන්නේ. 31 වන සුමති සම්මාන උළෙලට පෙර ගමන් යමින් ඊට සමගාමීව අපි සුමති සම්මාන පිළිබඳව සාකච්ඡා කරන්නට සූදානම්. සුමති සම්මාන උළෙලෙහි අතීතය, වර්තමානය සහ අනාගත දැක්ම පිළිබඳව අපි මේ සාකච්ඡාව ඔබට ගෙන එන්නේ. වැඩසටහනට සම්බන්ධ වෙනවා සුමති සම්මාන උළෙලෙහි නිර්මාතෘ මෙන්ම සභාපති ආචාර්ය තිලංග සුමතිපාල මහතා. මීට දශක 3කට පෙර ආතුව රූපවාහිනී මාධ්‍ය සඳහාම විශේෂ වුණු වෙන්වුණු සම්මාන උළෙලක් දැවැන්ත ආකාරයට ආරම්භ කරන්න ඕනේ කියලා. ඔබතුමාට සංකල්පය ඇති වෙන්නේ කොයි කාලෙද, මොන වගේ පසුබිමක්ද ඒ සඳහා දායක වුණේ? අවුරුදු 32කට කලින් හැරලා බැලුවම සිතාරා ඒ යුගයේ අපිට අත්දැකීම් තිබුණේ රූපවාහිනී නාලිකාවල විතරයි. අපි ස්කෝලේ යන කාලේ ටීවී තිබුණේ නැහැ. අපි රේඩියෝ එක තමයි ඇහුවේ. ඉතින් ඒ රේඩියෝ එකේ ඔය මුවන් පැලස්ස වගේ වැඩසටහන තමයි ඇහුවේ. අපි මවාගත්ත ලෝකයක් තමයි අපි රේඩියෝ එකෙන් ඇති කරගත්තේ. මොකද රූපවාහිනිය අපිට එනකොට අපිට ලොකු තිබුණ ආభాෂයක්, අපිට හොඳ සිනමාවක් තිබුණා. අපේ සිනමාව සම්මානීය සිනමාවක්. ජාත්‍යන්තරයට ගත්තත් ලොකු පැසසුමට ලක් කරපු සිනමාවක් අපිට තිබුණා. ඒ දැවැන්තයන් නිසාම අපි ආසියාවේ පළවෙනි රූපවාහිනී ආරම්භ කරන්නම වර්ණවත්. වර්ණ. ඒ කියන්නේ ඉන්දියාවේ black and white තමයි ටීවී තිබුණේ. හැබැයි අපි ඒ වගේම කෘතීන් වල ඉහළ තත්ත්වෙන් ආරම්භ කරගෙන ආවා. මම වෘත්තිමය වශයෙන් මුද්‍රණ ශිල්පියෙක්, මම විෂයක් හැටියට ජනමාධ්‍ය කරන කෙනෙක් හැටියට මට පොඩි අවබෝධයක් තිබුණා ජාත්‍යන්තරයේ ප්‍රමිතිය පිළිබඳව, ඇගීම පිළිබඳව, ඒ රටවල් වල අනන්‍යතාවයන් රැකගෙන කොහොමද කෘතීන් ඉස්සරහට යන්නේ කියලා. ඒතර 80 අගභාගය වෙනකොට අපේ රටේ තත්ත්වය, රට ඇතුලේ අභ්‍යන්තර යුදමය තත්ත්වයන් ඇවිල්ලා ජනවාර්ගික ප්‍රශ්න, එහෙම නැත්නම් නොයෙකුත් ගැටලු මැද තියෙන වෙලාවක අපේ මූලික අවධානය යොමු වෙලා තිබුණේ නැහැ කෘතීන්ට, අපේ කෘතීන් වල වටිනාකමට, කෘතීන් මත පදනම් වෙච්ච ඒවා ඇගීම වලට. ඒ නිසාම 90 මුල් දශක වෙනකොට මට හිතුණ දෙයක් සහ දැනුණ දෙයක් තමයි යම්කිසි විදිහේ ප්‍රමිතියක් තිබුණා නම් හොඳයි. ඒ ප්‍රමිතියක් ඇති වුණා නම් අපි අයාලේ යන්න පුළුවන් නේද කියලා. මොකද අපේ ප්‍රමුඛත්වය නැත්නම් අපේ ප්‍රයොරිටි එක අපි දෙන්නේ දෛනිකව අපිට තියෙන ගැටලු මත පදනම් වෙනවා. මෙච්චර විශාල ඉතිහාසයක් තියෙන, සංස්කෘතිමය පසුබිමක් තියෙන, කලාවට අපි මෙච්චර දායකත්වයක් දීපු රටක් හැටියට කලාපේම. ඉතින් ඒ පිළිබඳව මම මේ මගේ හිතේ කැකෑරිච්ච විච දේ නිසා මම මේ ගැන සාකච්ඡා කරන්න ඕන කියලා හිතුවා. මම එතකොට පුවත්පත් ආරම්භ කළා. කියන්නේ සරසි, සත්සර, රැජින, අරලිය, සමුදුර යනාදී වශයෙන් පත්‍ර අපි 9ක් විතර මම මගේ ප්‍රකාශන ආයතනයේ නිර්මාණය කරනවා. මම කතුරුත් එක්ලා එක වැඩ කරනවා, විශේෂාංග ගැන කතා කරනවා. මට ඒ පිළිබඳ අවබෝධයක් තිබුණ නිසා මම ඒ වෙලාවේ සතිස් චන්ද ඉදිරිසිංහයන්, එතකොට ඩී.බී. නිහාල් සිංහයන්, ගාමිණී ෆොන්සේකා වගේ අය බහැදැක්කා. නැකලා සාකච්ඡා කරාම ඒකෝ අපිට තියෙනවා සිනමාවට වෙන් වෙච්ච දෙයක්. ඒ වගේම නොයෙකුත් කලාව සඳහා වෙන්වෙන් වශයෙන් ඇගීම් කරනවා. නමුත් මේ රූපවාහිනියේ තාම නාලිකා 2ක් 3ක් තියෙන්නේ. හැම ගෙදරකම ටීවීත් නෑ. දැන් මිලියන, ඒ කාලේ මිලියන මං හිතන්නේ 16ක් 17ක් වගේ තමයි ලංකාවේ හිටියේ. ඉතින් මේ මිලියන වලින් ගෙදරවල් කීයද ටීවී තියෙන්නේ. එහෙම ලොකු මේ පිළිබඳ ශ්‍රේෂ්ඨයක්, එහෙම නැත්නම් ඉන්ඩස්ට්‍රි එකක්, ව්‍යාප්තියක් සම්පූර්ණයෙන්ම සමාජයේ දියුණු වෙච්ච පදනමක් නැහැ. හැබැයි ඒගොල්ලන් දැක්කා. ඒ කියන්නේ දැන් වැලි කතර ගත්තොත්, රේඛාව ගත්තොත්, ඒ වගේම රන්මුතුදුව කියන චිත්‍රපටය වර්ණ චිත්‍රපටයක්. එතකොට ඒ ගාමිණී ෆොන්සේකා සූර්යයන්, එතකොට අපි ගත්තොත් ඩී.බී. නිහාල් සිංහයන් වගේ අය, ටයිටස් තොටවත්යන් වගේ අය, ඒක සාකච්ඡා කරාම එයා කිව්වා
මොන හරි කරනවා නම් ලොකු දෙයක්. ඉතින් මට ලොකු උත්තේජයක් ඇති වුණා. ඒ කියන්නේ ඒ වගේ අපි පොඩි කාලේ ධම්ම දැකපු අපේ වීරයන්, අපි දැකපු නායකයින්, අපි දැකපු ඒ කලාවේ නියලිච්ච දක්ෂයන් මට කිව්වම ලොකු දෙයක් මේක කරන්න පුළුවන් නම් මේක විදිහට ඔබතුමා ගෙනියන්න කිව්වම මට හිතුණා මේක විධිමත්ව මේ ගැන සාකච්ඡා කර ඉස්සරහට යන්න. ඊට පස්සේ මම නාලිකා ප්‍රදානයෙන් නාලිකාවල් වලට සාකච්ඡාව ආරම්භ කරන්න පටන් ගත්තා. ඒ කියන්නේ එතකොට තිබුණේ ස්වාධීන රූපවාහිනිය, රූපවාහිනී සංස්ථාව, TNL ආයතනය මූලික වශයෙන්. ඊට පස්සේ තමයි අනිත් නාලිකා වැඩි වෙන්නේ. ඒ එක්ක ඉඳගෙන තමයි මේ අදහස ව්‍යාප්ත කරන්නේ. ඒ ව්‍යාප්ත කළා ඒ අදහසත් එක්ක තමයි සියලු දෙනා එක රාශි කරගන්නේ. දැන් ඔබ මීට දශක 3කට පෙර ආතුව මේ කාර්යය රූපවාහිනී මාධ්‍ය වෙනුවෙන් ආරම්භ කරනකොට ඔබ ඊටාම නාමර වයසේ හිටියේ. බොහොම තරුණ වයසේ සහ ඔබේ පදනම තමයි ඔබ ක්ෂේත්‍රීය ප්‍රවීණයන් මුණ ගැහිලා මේ සංකල්පය උන්ට ඉදිරිපත් කරපුවා ඔවුන් දක්වන ප්‍රතිචාරය තමයි උත්තේජය වෙන්නේ කියලා කිව්වා. මට හිතෙනවා දැන් ඔබතුමාට එදා ඒ දැනිච්ච හැඟීම අද මේ වෙනකොට අවුරුදු 31ක් පූර්ණ වෙනකොට ලෝකයේ ඇතුලේ අපිට අනන්‍ය වෙච්ච අපිම හදපු වාර්තාවක්. මේක. එතකොට අඛණ්ඩව අවුරුදු 31ක් රූපවාහිනී මාධ්‍ය වෙනුවෙන් සම්මාන වලක් පවත්වනයි කියන එක ලෝකයටත් අපි හොඳ ආදර්ශයක් සුමති සම්මාන වල කියලා කියන්නේ. මේ අනාගත දැක්ම එදා තරුණයෙක් හැටියට ඔබ මේ ක්ෂේත්‍රයේ දකිච්ච අඩුපාඩුවක් පූර්ණේ කිරීමට කරපු කැපවීම ඔස්සේ ඔබ අනාගතයක් දැකලා තියෙනවා. සමහර තැන්වල ඔබ හඳුන්වා දෙන තැන්වලදී අපි අහලා තියෙනවා අපි දැකලා තියෙන හෙට දවස් අද දකින්න තිලං වගේ අදහස්. මම හිතනවා ඒ නිවැරදි කියලා කියන හොඳ උදාහරණ තමයි සුමති සම්මාන වල. එදා මේක පටන් ගන්නකොට මේ තරම් දුරක් මේ තරම් වාර්තාවක් තියන්න පුළුවන් ඒ කියලා හිතේ පුංචිම හරි අදහසක් තිබ්බා. මෙච්චර කාලයක් ගැන අවංකව මම හිතුවේ නැහැ. හැබැයි මම හිතුවා අවුරුදු 10ක්වත් ගැන හිතන්න ඕන කියලා. මම මෙහෙම කියන්නේ සිතාරා මට මතකයි කේමදාස මහත්මයා මම මුණ ගැහෙනවා. එතකොට මම එතුමා එක්ක කතා කරලා කියන මට තේමාවක් හදන්න දෙන්න කියලා. එතකොට ඒ තේමාව එතුමාත් එක්ක ඩෙවලොප් කරගෙන යනකොට මම කිව්වා මට ඒකවත් සාමාන්‍යයෙන් විනාඩි 3ක් 4ක් වගේ කරන්න ඕනේ කියලා මට අර ඉස්සර කැසට් එක දාලා ගෑනලා හඬපත් එක දුන්නා. ඉතින් අපි ওই කැසට් එක දාලා ඇහුවම ඉතින් මම කිව්වා මේක මේ තප්පර 30කට තප්පර 60කට විනාඩියකට ඒ වගේ ඕනේ වෙයි කියලා. ඒ නිසා අපි මේක හදා ගන්නකොම ඒතකොට මට කිව්වා මට මතකයි එතුමා කියනවා මේකට මම ඉන්ස්ට්‍රුමන්ට්ස් 14ක් පාවිච්චි කරා. ඉතින් මට තේරෙන්නේ නැහැ මට එහෙම දැනුමක් නැහැ සංගීතය පිළිබඳ. මම කිව්වා එච්චර ගොඩක් මම දන්නේ මේක ආහන්න විතරයි. මට තේරෙනවා මේක හරි ලස්සන. ඊට පස්සේ මම මේකට මෙහෙම බාණ්ඩ පාවිච්චි කරනවා මේ වගේ කරේ කියලා. ඊට පස්සේ විනාඩි 3කට වඩා හදපු ඒ තේමාව තප්පර 30කට එකක් අමාරුවෙන් හැදුවා කිව්වා. ඉතින් ඒ කියන්නේ ඉස්සර ටීවී කමර්ෂල් එකක් පොඩි මේකක් සාමාන්‍ය තප්පර 30 තමයි. දැන් වගේ තප්පර 5 10 ඒවා නැහැ. ඉතින් එතකොට මගේ අදහස උනේ ඒ තේමා ගීතය තේමාව කියන එක දිගටම තියුණොත් සමාන රාත්‍රියත් එක්ක නියැලෙනවා එකතු වෙනවා ඒක දිගටම පවතියි කියලා. ඉතින් මේ මම මතක් කරේම ඔය අදහසක් තිබුණා යම් කිසි කාලයක් ඒ දශක 3ක් ගැන මම හීනකින්වත් හිතුවේ නෑ 95 දී. නමුත් අදහසක් තිබුණා ගලාගෙන යෑමේදී එක මතයක එක අදහසක එක තේමාවක එක රූප රාමුවක ඒ හැඩයක් තියෙන්න ඕනේ යම් කිසි කියන එක අදහසක් තිබුණා. දැන් වර්තමාන වන විට තාක්ෂණය සම්බන්ධයෙන් ගත්තාම අපි ඊටාම ඉදිරියෙන් ඉන්නේ මේ අපි සම්මාන වල ආරම්භක අවධියත් එක්ක සාපේක්ෂව ගත්තාම කාලෙන් කාලයට තාක්ෂණය අලුත් වෙනවා කාලෙන් කාලයට ප්‍රවණතා අලුත් වෙනවා. එතකොට පවතින නම් ඒවත් එක වෙනස් වීම අපි අත්දැක බලන්න සිද්ධ වෙනවා. දැන් මේ සියලුම ප්‍රවණතාවන් එක්ක සහ විශේෂයෙන් තරුණ පරම්පරාව මේ කාර්යයට සම්බන්ධ කරගෙන ඉස්සරහට අරගෙන යන්න ඔබතුමාට තියෙන සැලසුම් කොයි වගේද? ඊටාව කාලෝචිත ප්‍රශ්නයක්. ඒ කියන්නේ දැන් මේ AI කියලා තාක්ෂණයක් තියෙනවනේ. ඉතින් එතකොට කෘත්‍රිම බුද්ධිය නේද? එතකොට ඒකට අලුතෙන් එනවා ඊට පස්සේ සින්තටික් කියලා.
ඒ කියන්නේ ඒ සින්තටික් ඉන්ටෙලිජන්ස් SI කියලා එකක් එනවා. ඒකෝ දැන් අපි රට ඇතුලේ අපි මේ යන වේගයට වඩා අධි වේගයෙන් ලෝකේ යනවා. ඉතින් මේ වේගෙත් එක්ක අපේ දැන් මිලියන 22කට කිට් වෙන ප්‍රමාණයක් ජීවත් වෙනවා. ජංගම දුරකථන මිලියන 32ක් විතර සම්බන්ධතාවයන් තියෙනවා. කනෙක්ෂන්ස් තියෙනවා. එතකොට දැන් හැම ස්මාර්ට්ෆෝන් එකක්ම අතේ තියෙන එක්කෙනා මම හිතන්නේ මාධ්‍යයට සම්බන්ධයි. වේගයත් මොන හරි Tamanට ගන්න පුළුවන්, අරන් යවන්න පුළුවන්, ලක්ෂ ගානකට යවන්න පුළුවන්, දහස් ගානක් බලනවා, කමෙන්ට් දාන. ඉතින් ඒ නිසා ඒ අභියෝගය තුළ සම්ප්‍රදානුකූල මාධ්‍යයක් බවට මේකපත් වෙන්නේ. ටීවී channel එක යනවා, ගෙදර ඉන්නවා, ටීවී බලනවා, ඒක සම්ප්‍රදානුකූල. ඒතර මේ ඩිජිටල් අවකාශය තුළ ඇවිල්ලා තියෙන අවස්ථාව ඉතා පුළුල්. ඒක තුළ තමයි මේ සමාජ මාධ්‍ය හැසිරෙන්නේ. එතකොට ඒකට අපි මේ සම්මාන රාත්‍රිය හැඩගෙන එක විශාල අභියෝගයක්. අපි උත්සාහ ගන්නවා ක්‍රමක්‍රමයෙන් එතනට යන්න. ඒ නිසාම තමයි අපි මේ පාර ඩිජිටල් ශ්‍රේෂ්ඨයට දෙන සම්මාන මම හිතන්නේ 14ක්ද කොහෙද දක්වා වැඩි වෙලා තිනවා. ඉතින් ඒ අභියෝගය එක පාරට නිර්ණායකයක් එක්ක බලන්න බෑ. හුඟක් අධ්‍යයනය කරලා සාකච්ඡා කරලා ලෝකයේ අනිත් රටවල් වල ඩිජිටල් තාක්ෂණයත් එක්ක වැළඳ ගන්න ඇගීමට අපි සංක්‍රමණය වෙන්න ඕනේ. ඒක හරියට ඉස්සර සිනමාව තිබිලා රූපවාහිනියාව වගේම රූපවාහිනිය තිබිලා දැන් ඩිජිටල් පරම්පරාවට යනවා. ඒ යන්නේ අලුත් තාක්ෂණයත් එක්ක. ඉතින් මම හිතන්නේ ඒක විශාල අභියෝගයක්. අපි ඒකට මුහුණ දෙන්න වෙනවා. අවුරුදු 31ක් පුරාවට සුමති සම්මාන වල ඔබතුමා පෞද්ගලික ව්‍යවසායකයෙක් හැටියට පවත්වාගෙන එනමුත් නිර්මාණ ක්ෂේත්‍රයේ නිර්මාණවේදීන්ගේ අදහස් වලට ගරු කරමින් ඒවට කන් දෙමින් ඔබතුමා ඔවුන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් සම්මාන කාණ්ඩ හඳුන්වා දෙන පුද්ගල චරිතයක්. හොඳ උදාහරණයක් හැටියට ජනප්‍රියතම සම්මාන කාණ්ඩේ ජනප්‍රියතම රූපවාහිනී වැඩසටහන මෑත කාලේ එකතු වෙන්නේ සුමති සම්මාන වලත් එක්ක. ඒ ආකාරයේ සම්මාන වල අලුත් විය යුතු වෙනස් විය යුතු තැන්වලදී ඔබතුමා අනිත් නිර්මාණවේදීන්ට ඔවුන්ට කන් දෙමින් සහ ඒ නිර්මාණවල නැත්නම් මේ සම්මාන කාණ්ඩවල අවශ්‍යතාවයේ කාලීනව තීරුම් ගනිමින් අදාළ විනිසුරු මණ්ඩලයේ ඒ සම්බන්ධයෙන් සම්බන්ධ කරගෙන එහෙම නැත්නම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මේ පිළිබඳ අදහස් විමසමින් ඔබතුමා මේ සම්මාන වල අලුත් කරන්න, නැවුම් කරන්න, ඒ දේවල් එකතු කරනවා. මේ වෙනස, මේ විශේෂත්වය ඔබතුමා කොයි විදිහට පැහැදිලි කරන්නේ සහ ඒ අභියෝගයක් බවට පත් වෙලා නැද්ද කිසිම අවස්ථාවකදී සම්මාන වලට? පැහැදිලිවම සිතාරා ඒ කියන්නේ අපි අහුම්කම් දෙන්න ඕනේ. අපි අහුම්කම් දෙලා එයාගේ අදහස් වලට අවස්ථාවක් දෙන්න ඕනේ. යම්කිසි කලාකරුවෙක් හෝ එහෙම නැත්නම් නාලිකාවක ප්‍රධානියෙක් යම්කිසි අදහසක් යෝජනාවක් ගේන්නේ ඔහුට තියෙන අත්දැකීම මත පදනම් වෙලා. ඒකට අවකාශයක් තියෙන්න ඕනේ. ඊට පස්සේ බහුතරයක් දෙනා එක්ක සාකච්ඡා කරලා සාධාරණ ගමන් මාර්ගයක් බලන්න අතිමහත් බහුතරයකට මේකෙන් පළදායි තත්ත්වය මොකක්ද කියලා. ඒක තමයි අපේ ශක්තිය වෙන්නේ. ඉතින් මම හිතන්නේ සංවාදශීලීත්වය, සාකච්ඡා කිරීම, සිල් දනායගේ අදහස් විමසීම කියන කරුණ තමයි අපේ ශක්තිය. අපි ඒක ඉදිරියට කරගෙන යන්න ඕනේ. 31 වන සුමති සම්මාන උළෙහි උත්කර්ෂයට ආසන්නව තමයි අපි මේ සාකච්ඡාව අරගෙන ඉන්නේ. මම කැමතියි ඔබතුමා පැහැදිලි කරනවා නම් 31 වන සුමති සම්මාන උළෙහි වෙනස, අලුත් බව, නැවුම් බව අපිට අත්විඳින්න ඔබ ඉඩ හදලා තියෙන්නේ කොයි විදිහටද කියලා. මම හිතනවා ජූලයි 15 වෙනිදා අපි මේ දිනේ වෙන් කරගෙන තියෙනවා. ඊටාම උසස් තලයේ ඊටාම සුන්දර රාත්‍රියක්, අමරණීය රාත්‍රියක් බවට අනිවාර්යෙන්පත් වෙනවා. මේ වෙනකොට සියලුම කටයුතු සැලසුම් කරලා තියෙන්නේ. මම හිතනවා අපි හැමෝම ඊටාම මීට කලින් අත්දැකුව වඩා වෙනස් විදිහේ අත්දැකීමක් ලබන්න පුළුවන් රාත්‍රියක් බවට පත් වෙනවා. 31 වන සුමති සම්මාන උළෙල ජූලි 15 වන දින සවස මොනාකින් පිරෙල්හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලුම කටයුතු සූදානම්. එන්න අපි එය විඳිමු, අත්දකිමු. ඔබතුමාට බොහොම ස්තුතියි.